ඉතින් ගොඩක් කාලකට පස්සේ අපි අද දැස්සලා ඉන්න ඔගොල්ලන්ව ලංකාවේ තියෙන ලස්සනම පාරක එක්කන් යන්න. මේ සැරේ ට්‍රිප් එකක් යන්නේ මාස 6ක්ම අපිට කොහෙවත් හරියට ට්‍රිප් එකක් යන්න බැරි වුණා. අපි දෙන්නගේ ජොබ්ස් වෙනස් වුණා, ගොඩාක් අපි දෙන්න බිසි වුණා. ඒක නිසා අද තමයි යන ට්‍රිප් එකක් යන්නේ. අදත් ගොඩාක් වැඩ ගොඩක් ඉවර කරලා රෑ තමයි නුවරඑළිය යන්න පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් නුවරඑළියට යන ගමන් ඉන්නේ. අපි කොළඹින් පිටත් උනේ හවස 6ට වගේ. රෑ 12 මාර විතර වෙද්දී අපිට නුවරඑළියට එන්න පුළුවන් වුණා. ඉතින් අපිට තාම හරි ප්ලෑන් එකක් නැහැ අපි නුවරඑළිය මොනවාද විසිට් කරන්න යන්නේ කියලා මේ පාර. උදෙන් අපි කරේ නුවරඑළිය පොඩ්ඩක් ඇවිදලා බලපු එක. ඉතින් අපි හැම අවුරුද්දකම වගේ සාමාන්‍යයෙන් නුවරඑළිය එනවා. ඉතින් ඒ හැම පාරකම අපි අම්බිහවල ෆාම් එක, හයිලන්ඩ් මිල්ක් ෆැක්ටරි, ජැග්‍රෝ ෆාම්, තව මූන් ප්ලේස් හැමදේම බලන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාර වෙනසකටත් එක්ක අපි හිතුවා හෝටන් ප්ලේන්ස් පැත්තෙන් පොඩ්ඩක් රවුමක් යන්න. හෝටන් ප්ලේන්ස් යන අතරමඟ අපිට මේ පට්ටිපොළ දුම්රිය ස්ථානය හම්බෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේක තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානය. ඒ වගේම කොළඹ ඉඳලා බදුල්ලට යද්දී මේක තමයි 66 වෙනි දුම්රිය ස්ථානය විදිහට තියෙන්නේ. කොළඹ ඉඳලා කිලෝමීටර් 226ක් දුරින්. ඉතින් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ මෙන්න මේ දැන්වීම් පූර්ව ගහලා තියෙනවා. පට්ටිපොළ සිට ඔහිය මාර්ගය සාමාන්‍යයෙන් විවෘත කරලා තියෙන්නේ උදේ 6ත් හවස 4 දක්වා පමණයි ඇතුල් වෙන්න පුළුවන් මේ මාර්ගයට. ඉතින් අපි අහලා තිනවා මේ මාර්ගය හරියට ෆොටෝ ෂූට්ස්, ඒ වගේ මියුසික් වීඩියෝස් වලට මේ මාර්ගය යොදාගෙන තියෙනවා. මොකද ගොඩාක් ලස්සන මාර්ගයක් කියලා. ඉතින් අපි හිතුවා වෙනසකටත් එක්ක මේ පාර ගිහිල්ලා බලන්න. ඔන්න එහෙනම් අපි පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා ගමන පටන් අරන් තියෙන්නේ හෝටන් ප්ලේන්ස් හරහා ඔහියට යන්න. ඉතින් ඔයාලට පේනවානේ මේ පාර මාරම ලස්සනයි. ගස් වලින් සෑහෙන්න වට වෙලා තියෙන්නේ. ඉතින් අපි හවස 4ට තමයි දැන් මේ ගමන පටන් අරන් තියෙන්නේ. හරියටම ක්ලෝසින් ටයිම් එකට ලඟ වෙලා තමයි අපිට එන්ටර් වෙන්න පුළුවන් උනේ. ඉතින් අපි බලමු මේ මාර්ගේ කොච්චර ලස්සනද කියලා ඉස්සරහට. ඉතින් ඔන්න හෝටන් තැන්න පිවිසමේදී අපිට බැහැලා මෙතනින් ටිකට් එකක් ගන්න වෙනවා. ඉතින් අපි දැන් මේ ටිකට් එක අරගෙන තමයි යන්න හදන්නේ ගමන ඉස්සරහට. ඉතින් මේ ස්ථානයේ දැන්වීම් පූර්ව ගොඩක් සඳහන් වෙනවා හෝටන් තැන්න භූමියේ ඉතිහාසය සම්බන්ධව. මෙතනින් එහාට අපි මේ දැන් ඔහිය දක්වා යන මාර්ගය තමයි යන්නේ. මාරම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට ගොඩාක් සත්තු බලා ගන්න පුළුවන් මේ මාර්ගයේදී. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ආවේනික ශාක වගේම සත්ත්ව විශාල සංඛ්‍යාවක් මෙහි තියෙන නිසා 2010 දී හෝටන් තැන්න යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම මේ අවට පරිසරය වනාන්තර ඒ වගේම යාබද කදුපන්ති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ලගේම වැදගත් ජල පෝෂක ප්‍රදේශ.
ඒ වගේම තමයි හෝටන් තැන්න පිහිටලා තියන්නේ ශ්‍රී ලංකාවේ උසම සානුවේ. මේ දිගට ඔයගලන්ට බලාගන්න පුළුවන් වෙන්නේ කඳුකර සැවානා තනබිම්. ඉතින් අපිට මේ වගේ සත්ව විශේෂ හුඟක් ළඟින් බලාගන්න පුළුවන් හෝටන් ප්ලේන්ස් වලදී.
දැන් අපි ඔය ස්ටේෂන් එකට ගොඩක් ලං වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මේ ගමන නුවරඑළිය ට්‍රිප් එක ඉවර වුණේ. ඔයාලත් මේ පාර ඔයාලගේ ට්‍රිප් එකට ඔහිය හෝටන් ප්ලේස් වගේ ප්‍රදේශ නරඹන්න හිතාගෙන ඉන්නවා නම් ඒ පරිසර සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් ට්‍රිප් එකක විස්තර අරගෙන එනකම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.